everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් කොහොමද ගොතන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද මෙන්න මේ රෝස මල ගොතාගන්නේ කියලා. මේ මල ගොතා ගන්න අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ crochet hook එකක්. මම මේක මිලිමීටර් 3.5 එක තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ අපිට වෙනවා මෙන්න මේ වගේ වූල් වර්ගයක්. මම අද රතු පාට රෝස මලක් ගොතන හින්දා රතු පාට වූල් බෝලයක් තමයි ගත්තේ. හරි, එහෙනම් අපි බලමු කොහොමද මේ ලස්සන රෝස මල ගොතන්නේ කියලා. මුලින්ම මෙන්න මේ වගේ ස්ලිප් knot එක දාගන්නවා. අද මම ඔයාලත් එක්ක ගොතන මේ රෝස මල ගොඩාක්ම පොඩි එකකුත් නෙමෙයි, ගොඩාක්ම ලොකු එකකුත් නෙමෙයි. ඒ අතරමැද තියෙන මීඩියම් සයිස් වගේ රෝස මලක් තමයි ගොතන්නේ. ඒ හින්දා මේ මල ගොතන්න චේන් 66ක් ගොතා ගන්න ඕනේ අපි. ස්ලිප් knot එක දාලා මෙන්න මේ විදිහට චේන් 66ක් මුලින්ම ගොතා ගන්න ඕනේ. ඒක තමයි මම දැන් මේ ගොතන්නේ. හරි, ඉතින් මෙන්න මේ වගේ මම චේන් 66ක් ගොතා ගත්තා. ඊට පස්සේ චේන් 66ක් ගොතා ගත්තට පස්සේ ඒ 66 වෙනි චේන් එකේ ඉඳන් ආපස්සට, ඒ කියන්නේ ගොතපු පැත්තට චේන් 6ක් ගණන් කරලා 6 වෙනි දන් වලට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. මම ඒක වලට ආයෙත් කියන්නම්. අපි ගොතලා ඉවරුණ තැන ඉඳන්, ඒ කියන්නේ අපේ කටුව තියෙන තැන ඉඳලා චේන් 6ක් ආපස්සට ගණන් කරලා 6 වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි එතන ඉඳලා චේන් 3ක් උඩට ගොතලා ඩබල් ක්‍රොෂේ එකක් අර 6 වෙනි චේන් එක තියෙනවනේ එතෙන්ටම දාලා සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි චේන් දෙකක් අතෑරලා තුන්වෙනි චේන් එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. හරි, ඊට පස්සේ අපි ආයෙත් උඩට චේන් 3ක් ගොතලා අර චේන් එකටම ඒක සම්බන්ධ කරගන්න ඕනේ ඩබල් ක්‍රොෂේ එකක් මගින්. ඊට පස්සේ ආයෙමත් චේන් දෙකක් අතෑරලා තුන්වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ එතන ඉඳන් උඩට චේන් 3ක් ගොතනවා. 3ක් ගොතලා ඒක අර සිදුරටම ඒ චේන් එකටම ඩබල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරනවා. ඔන්න ওই විදිහට තමයි චේන් 66ම ඉවර වෙනකන් දිගටම ගොතාගෙන යන්න ඕනේ. ඔයාලට මුල ටික ගොතන්න පොඩ්ඩක් පැටලෙයි, ඒ හින්දා හරියටම බලාගෙන මේ පැටර්න් එකක් යන්නේ දිගටම ඒක අල්ලගන්න. ඊට පස්සේ ඔයාලට දිගටම ගොතාගෙන යන්න ලේසි වෙයි. තමා චේන් එක සම්පූර්ණයෙන්ම ගොතලා ඉවරුණාට පස්සේ තියෙන්නේ ඊට පස්සේ බලමු අපි රෝස මලේ පෙති ටික ගොතාගන්නේ කොහොමද කියලා. ඒකට අපි මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවනවා. මේක අනිත් පැත්ත හරවලා තමයි අපි දෙවෙනි වටේ ගොතන්න පටන් ගන්නෙ. දෙවෙනි වටේ ගොතද්දි මුලින්ම චේන් 3ක් ගොතලා මෙන්න මේ මුලින්ම පේනවනේ V හැඩයට ස්ටිච් එකක් තියෙනවා. අන්න ඒකට තමයි අපි පිරවුම දාන්නේ. හරි, අපි මේ ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ 5ක් දාලා අපේ රෝස මලේ පෙත්ත හදාගමු.
අපි ඩබල් ක්‍රොෂේ 5ක් ගොතලා රෝස මලේ පෙත්ත ඉවරුණාට පස්සේ අපි මේ V ස්ටිච් එක තියෙනවනේ එතන එහා පැත්තේ තියෙන ත්‍රිකෝණාකාර හැඩයක්. අන්න ඒකට සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා රෝස මලේ පෙත්ත ඉවර කරගන්න ඕනේ. ආයමත් එහා පැත්තේ තියෙන V අකුර හැඩයේ තියෙන ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතලා අපි රෝස මලේ පෙත්ත හදා ගන්නවා. ඒ පෙත්ත අවසන් කරන්නේ ඊට එහා පැත්තේ තියෙන ත්‍රිකෝණාකාර හැඩයට සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා තමයි මේ පෙත්ත ඉවර කරගන්නේ. අන්න ඒ විදිහට තමයි මේකේ දිගටම රෝස මලේ පෙත්ත ටික ගොතාගන්නේ අපි. අපි රෝස මලේ පෙති ටික මෙන්න මේ විදිහට ඔක්කොම දැන් ගොතාගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ මල එකට එකතු කරලා සම්බන්ධ කරන්න. ඒකට අපි මේ මල ඉදිකට්ටකින් මහන්න ඕනේ. ඒකට ඉඩ තියලා දිග නූල් කැල්ලක් ඉතිරි වෙන විදිහට නූල කපා ගන්න ඕනේ. ඉතින් මේ මල සම්බන්ධ කරගද්දී අපි මුලින්ම පෙති ටික හදන්න පටන් ගන්නේ අපි මුලින්ම ගොතන්න පටන් ගත්තේ යන්න ඒ පැත්තේ ඉඳලා මෙන්න මේ විදිහට මල ලස්සනට මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලා හදා ගන්න ඕනේ. අපි දැන් මේ වගේ ලොකු ඉදි කට්ටක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ රෝස මල ගැලවෙන්නේ නැති වෙන්න ලස්සනට මහ ගන්න තමයි තියෙන්නේ. මම ඒ විදිහට හදාගත්ත රෝස මල. ඉතින් ඔයාලට පුළුවන් මේක හෙයා බෑන්ඩ් වලට ඊට පස්සේ චූටි ළමයිගේ ඇඳුම් වලට එහෙමත් සම්බන්ධ කරන්න. ඒ වගේම මේක ෆ්ලවර් බොකේට් හදන අයටත් ගොඩාක් හොඳ නිර්මාණයක් කියලා මම හිතනවා. තව ඉස්සරහ යන වැලන්ටයින් එකටත් ඔයාගේ ආදරණීයන්ට මේ වගේ ලස්සන රෝස මලක් ඔයාගේ අතින්ම හදලා දෙන එක ගොඩාක් වටී කියලා මම හිතනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මෙන්න මේ රෝස මල. ඔයාලත් ගෙදර ඉඳන්ම try කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයිද? ඔයාලට මොකද හිතෙන්නේ කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මගේ වීඩියෝ එක දිගටම බලපු ඔයාලට thank you so much. ගිහින් ආයෙ මත් දවසක අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්.